අපේ নমස්කාරය දෙවියන් වහන්සේත් එක්ක අපේ හදවතේ බැඳුණු ක්‍රියාවක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. හදවත නැතුව කරන নমස්කාරය නිෂ්ඵල নমස්කාරයක්. ගීතාවලිය 51 17 වෙනි පදයේ දාවිත් රජුරු කියන දෙවියන් වහන්සේට කළ යුතු පූජා නම් බිඳුනා වූ සිතක්ය. දෙවියන් වහන්සේ බිඳුනා වූ තැළුණා වූ සිතක් ඔබ සුළු කොට නොසිතනසේක. දෙවියන් වහන්සේට මිනිස්සු පරණ ගිවිසුමේ විවිධ පූජාවල් ඔප්පු කරා. විවිධ විදිහට ආහාර පූජාවල්, සත්ව පූජාවල්, ධාන්‍ය පූජාවල්, මේ හැම දෙයකම වැඩිය හදවතේ අවංකකමින් දෙවියන් වහන්සේට ඔසවන පූජාවක් තමයි මේ තැළුණු බිඳුණු හදවත. ඒක මනුස්සයාගේ තියෙන අවංකකම දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන එක. හදවතේ තියෙන වේදනාව, හදවතේ තියෙන දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරලා ඒ තියෙන වේදනාව, ඒක ගැන තියෙන ඒ හදවතට දැනෙන දුක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරමින් උන්වහන්සේට নমස්කාර කරන ඒ নমස්කාරය දෙවියන් වහන්සේ පිළිගන්නවා කියලා දාවිත් රජුව මතක් කරනවා. ඒක දෙවියන් වහන්සේට පූජාවක් හැටියට. මොකද හදවත හොඳ නැත්තම් নমස්කාරයේ කවදාක්වත් යහපත් নমස්කාරයක් වෙන්නේ නැහැ. දාවිත් රජුව මේ කොටසෙත් මේ පල්ලෙහා පදවලට යනකොට කියනවා දවන පූජාවල් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි දවන පූජාවල් දෙවියන් වහන්සේ බාර ගන්නවද හදවතේ එකඟතාවයක් නැතුව? කායින්ගේ පූජාව වගේ. ඉතින් වඩා වැදගත් වෙන්නේ මොකද්ද? අවංක කමින් දෙවියන් වහන්සේ වෙතට ඔසවන ඒ හදවත. අවංක හදවත. ඒ හදවත තැලිලා බිඳිලා පොඩි වෙලා තිනවා. තමන්ගේ දුර්වලකම් ගැන අවබෝධ කරගෙන කරන নমස්කාරය දෙවියන් වහන්සේ විසින් පිළිගන්න নমස්කාරයක් කියලා මේ කොටසේ දාවිත් රජුව මතක් කරනවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය, අපේ හදවතේ ඒ බිඳුණු ස්වභාවය නැත්තම් අපේ හදවතේ තියෙන ඒ දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවයේ කැඩිච්ච තැන්, බිඳිච්ච තැන්, ඒ දේවල් නැවත දෙවිදුන්ට බාර දීලා නිදහස් වෙන්න තීරණයක් අරන් කරන নমස්කාරය දෙවියන් වහන්සේ බාර ගන්න. ඒක උන්වහන්සේට මිහිරි සුවඳක්. ඉතින් අද අපි අපේ හදවත උන්වහන්සේ වෙතට ඔසවමු. ඒ හදවත බාර ගන්නවා උන්වහන්සේට පූජාවට වඩා ඒ හදවත වටිනවා. බ්‍රිජේසු පීඨයි. සුබ දවසක්.